හයි කොහොමද ඔයාලට? මගේ නම ජයනිත්යා. පුංචි කාලේ ඉඳන් මට හීනයක් තිබුණා මම වෙනුවෙන් දුක් මහන්සි වෙන අම්මයි තාත්තයි දෙන්නගේ දෙවුර කළු ලෝගෝකින් කවදා හරි සරසන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට හැබෑ කරගත්තු ඒ ලස්සන දවසේ මතක එකතුවක් තමයි ඔයාලා මේ බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ උපාධුත්සවේ පළවෙනි පියවර විදිහට අපිට තිබුණේ ක්ලොක් එකයි ගාලන් එකයි අපිට අවශ්‍ය කාපාසස් ටිකයි කැම්පස් එකට ඇවිත් ගන්න. ඒක අරගෙන ඇවිත් මුලින්ම මම කළේ මේ උපාධිය ගන්න මට පස්සෙන් ඉඳගෙන හයියක් වුණු මගේ ආදරවන්තයට දෙන්න තෑග්ගක් ගන්න එක. ඊට පස්සේ මම ගියා මගේ සාරි එක ගන්න. මම මගේ සාරි එක ගත්තේ පෙටාවලේ. මට ඕන වුණා ප්ලේන් සාරි එකකට හරිම සිම්පල් වර්ක් එකක් තියෙන ජැකට් එකක් කරගන්න. අපේ ගාලන් එක නිල් පාට නිසා ඒකටත් මැච් වෙන්න මම සිලෙක්ට් කරගත්තේ මේ සාරි එක. ඔන්න ඊට පස්සේ දවසේ අපි ගියා මගේ ෆැමිලි එකේ හැමෝටම ඇඳුම් ගන්න. හරිම සතුටු දේ තමයි මේ වෙනකොට මම වර්ක් කරපු නිසා මට පුළුවන් වුණා මගේ කොස්ට් එකෙන්ම යාලා හැමෝටම ඕන දේවල් අරගෙන දෙන්න. මේ අපේ කන්වොකේෂන් එකට දවස් කීපයකට කලින් අපි කැම්පස් එකේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරපු දවස. අපි මේ ෆොටෝ ෂූට් එක කළේ අපේ මතකයක් විදිහට. මොකද අපිට කවදා හරි බලන්න ඉතුරු වෙන්නේ මෙන්න මේ එකතු කරගන්න ලස්සන මෙමරීස් විතරයිනේ. Finally our dream day has come. මම උදෙන්ම සැලොන් එකට අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහින් ලෑස්ති වෙලා කෙලින්ම BMI CH එකට ආවා. තිබුණේ හවස සෙෂන් එක නිසා අපි මුලින්ම ෆොටෝස් අරගෙන ඉවර කරගන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් ඒ ටයිම් එකේදී අපිට අපේ ආදරණීයන්ගෙන් ගොඩක් තෑගි භෝග ලැබුණා. ඒ වගේ මේක ගොඩාක් හැපි, සර්ප්‍රයිසිං, ප්‍රවුඩඩ් වගේම ගොඩාක් ඉමෝෂනල් ටයිම් එකක් වුණා. අපේ අම්මලා තාත්තලාගේ හීනවලට පණක් ලැබුණම ඒ ඇස් ඉබේම තෙත් වුණා. අම්මා තාත්තා වගේම තමයි අත්තම්මයි අත්තයි කියලා කියන්නේ අපේ ජීවිතවල අපි මේ ගන්න අචීව්මන්ට්ස් වලට ලොකු අයිතියක් තියෙන පිරිසක්. මේ ඉන්නේ අපේ කැම්පස් එකේ ෂූට් එක වගේම කන්වොකේෂන් ෂූට් එකත් හරිම ලස්සනට කරලා දුන්නු සසිකමල්ලි. ඇත්තටම අපි දෙන්නම හරිම ග්‍රේට්ෆුල් එයාට අපේ වැඩේ හරිම ලස්සනට කරලා දුන්න එකට. හවස 2ට වගේ අපේ සෙෂන් එක කෝල් කරා. අපිව පෝලිම් කරලා BMI CH එකේ මේන් කන්ෆරන්ස් හෝල් එක ඇතුළට යවුවා. අපේ අම්මලාව අපිට කලින් වෙන පෝලිමකින් කන්ෆරන්ස් හෝල් එක ඇතුළට යවලා තමයි තිබුණේ. ඇත්තටම මේ මූමන්ට්ස් හරිම ප්‍රවුඩ්ෆුල්. අවුරුදු ගානක වෙහෙස මහන්සිය ප්‍රතිඵල නෙලා ගන්න මේ විදිහට රතු පළස මතින් ඇවිදගෙන යනවා කියන හැඟීමට පුළුවන් අපේ අවුරුදු ගානක මහන්සිය නැත්තටම නැති කරලා දාන්න.
HPGJM ජයතිලක. Finally we got it. ඔන්න ඔය විදිහට තමයි අපේ ඒ ලස්සන දවස ඉවර වුණේ. අපේ ආදරණීය යාළුවෝ අපිව බලන්න ආවා. අපිට තෑගි එව්වා. ඇත්තටම මේ දවස පිරීලා තිබුණේ හරිම ලස්සන ආදරණීය වැළඳ ගැනීම එක්ක මුසු වුණු සතුටු කඳුළු වලින්. අපේම ආදරණීය හැමෝම අපිට වඩා සතුටින් ලස්සනට ලෑස්ති වෙලා ඇවිත් ඉන්නවා දැක්කම මට දැනුනේ අපි මේ ඩිග්‍රී එක ගත්තේ Taman වෙනුවෙන් කියනවට වඩා අපේ මේ වටේ ඉන්න ආදරණීය හැමෝම වෙනුවෙන් කියන එක. අනිත් එක අපි දෙන්නට දෙන්න උදව් කරගෙන ගොඩාක් සතුටු වගේම ගොඩක් දුෂ්කර කාලත් පහු කරලා අන්තිමට අපි දෙන්නට අපේ මේ මයිල්ස්ටෝන් එක ෂෙයා කරගන්න පුළුවන් වෙන එක ගැන ගොඩාක් ග්‍රේට්ෆුල්.